2025 අවුරුද්ද වෙනුවෙන් දුම්රිය එන්ජින් රියදුරු එහෙම නැත්නම් එන්ජින් ඩ්‍රයිවර් තනතුර ගැසට් කරලා අයදුම්පත් කැඳවලා තියෙනවා කියන එක ඔයාලා මේ වෙද්දි දන්නවා ඇති. ඉතින් ඒක ගැන මම මීට කලින් වීඩියෝ එකක් කරලා Trail of World YouTube channel එකේ දාලා තියෙනවා. ඒක ඔයාලට මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා ගිහින් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් link එක description එකේ දාලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකේදී මම කතා කරා මේ තනතුරට අයදුම් කරන්න නම් ඔයාලට තියෙන්න ඕනේ අධ්‍යාපන සුදුසුකම් මොනවද, වෘත්තීය සුදුසුකම් මොනවද, මේ තනතුරට අදාළ වැටුප කොහොමද, ඔයාලට වැටුප විදියට කීයක් හම්බ වෙනවද, සහ ඒ තනතුරට අදාළව ගැසට් නිවේදනයේ සඳහන් කරලා තිබ්බ හැම කාරණයක්ම මම ඒ වීඩියෝ එකේදී කතා කරා. මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා ඒ කියලා තිබුණ සුදුසුකම් හැම එකක්ම සපුරලා ඉන්න කෙනෙක් නම් කොයි විදිහටද මේ තනතුර වෙනුවෙන් අයදුම් පත්‍රය යොමු කරන්න කියන කාරණය. ඉතින් කලින් වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලලා මේකට එන්න කියන එක මතක් කරනවා. මොකද මෙතනදී මම කතා කරන්නේ මේකට අයදුම් කරන විදිහ, ඔයා අයදුම් පත්‍රය යොමු කරන්නේ කොහොමද කියන එක. මේ තනතුරට අදාළව ඔයාලට තියෙන්න ඕන සුදුසුකම් වගේ දේවල් ගැන මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නැහැ. ඒ හින්දා කලින් වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒක බලලා ඊළඟට මේක බලන්න එන්න. මේක ඒකේ දෙවෙනි කොටස. හොඳයි, ඉතින් මේ මම අරගෙන තියෙන්නේ මේ අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්න විභාග දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන උපදෙස් පත්‍රිකාව. මේක ගැන කතා කරන්න කලින් මම කියලා ඉන්නම් ඔයාලා කොයි විදිහටද මේක අයදුම් පත්‍රය හොයාගන්න කියන එක. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම මේ Google එකට එන්න. මේකට ඇවිල්ලා ඔයාලට සර්ච් කරන්න පුළුවන් Department of Examinations කියලා. ඉතින් මේ විදිහට Department of Examinations කියලා සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට Department of Examinations ශ්‍රී ලංකා කියලා ඔයාලට මේ උඩින් මේන link එක තියෙනවා. ඉතින් මේ link එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයා මේ විදිහට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට එනවා. ඉතින් මේකේ මෙතන තියෙනවා මේ our services කියලා. ඔයාලට මේ our services කියන එක දිගේ පල්ලෙහාට එන්න තියෙන්නේ. පල්ලෙහාට එද්දී ඔයාලට හම්බ වෙනවා මෙන්න මේක online applications කියලා වරහන් ඇතුලේ recruitment alira EB exams කියලා. ඉතින් මෙන්න මේක තමයි ඔයා හොයාගන්න ඕනේ. මෙතන තවත් online application school exams කියලා එකක් තියෙනවා. ඉතින් ඒක නෙවෙයි ඔයා හොයාගන්න ඕනේ මෙන්න මේක. ඉතින් මේක හොයාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක ක්ලික් කරන්න. හරි, ඒක ක්ලික් කරාම ඔයා වෙනවා මෙන්න මේ විදිහේ page එකකට. ඉතින් මෙතන options තුනක් buttons තුනක් තියෙනවා. ඒකේ පළවෙනි එක වෙන්නේ apply for exams, දෙවෙනි එක continue after payment, තුන්වෙනි එක වෙන්නේ edit and submit කියන එක. ඉතින් මෙතනදී ඔයාලා ක්ලික් කරගන්න ඕනේ මෙන්න මේ apply for exams කියන බටන් එක. හරි, ඒක ක්ලික් කරාම ඔයා වෙනවා මෙන්න මේ විදිහට list of ongoing exams කියලා මෙන්න මේ විදිහේ page එකකට. ඉතින් මේකේ සඳහන් කරලා තියෙනවා මේ වෙද්දි රජයේ තනතුරු වලට අයදුම් පත්‍ර කැඳවලා තියෙන ඒ වගේ තරඟ විභාග තියෙන ඒ වගේ සියලුම තරඟ විභාග තියෙන තනතුරු මෙතන සඳහන් වෙනවා. ඉතින් මම මීට කලින් කතා කරා රේල්වේ ගාඩ් තනතුර ගැන. ඉතින් මෙන්න මේ තියෙන්නේ රේල්වේ ගාඩ් තනතුරට අදාළව ඔයාට අයදුම් පත්‍රය යොමු කරන්න තියෙන link එක. ඉතින් රේල්වේ ගාඩ් තනතුරට අයදුම් කරන්න තියෙන අවසාන දිනය සහ කාලය වෙන්නේ 2025 මාර්තු 14 වෙනිදා රාත්‍රී 9. ඉතින් මේ වීඩියෝ එක මම YouTube එකට දාන වෙලාවෙ වෙද්දි මේකට අයදුම් කරන්න තියෙන කාලය අවසන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ එන්ජින් ඩ්‍රයිවර් කියන තනතුරට අයදුම් කරන විදිහ ගැන. ඉතින් ඒකෙත් බලුවොත් මේ ලිස්ට් එකේ පල්ලෙහාටම ආවම ඔයාලට මෙන්න මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන් open competitive examination for recruitment to the grade 3 in the post of engine driver කියලා මෙන්න මේක. ඉතින් මේක තමයි engine driver තනතුරට අයදුම් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔයා හොයාගන්න ඕනේ exam එක. ඉතින් මේකේ දාලා තියෙනවා මේකේ බඳවා ගැනීම අවසන් වෙන්නේ 2025 මාර්තු 28 වෙනිදා රාත්‍රී 9ට තමයි අවසාන දිනය සහ වේලාව විදිහට දක්වලා තියෙන අයදුම්පත් බාර ගන්න. ඉතින් ඔයා මේක තනතුරට අයදුම් කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ කියලා තියෙන දිනය සහ වේලාවට කලින් මේ අයදුම් පත්‍රය යොමු කරන්න ඕනේ. ඉතින් මේ අයදුම් පත්‍රය සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමයට තමයි යොමු කරන්න තියෙන්නේ. මේ තියෙන දේවල් ටික හරි විදිහට පුරවලා. හරි, එතකොට මෙතන instructions කියලා බටන් එකක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ instructions කියන එක ක්ලික් කරාම එන උපදෙස් පත්‍රිකාව තමයි මම මේ මුලින්ම ඕපන් කරගෙන හිටියේ. අපි ඒක ගැන කතා කරමු ටිකකින්. හරි, ඉතින් මෙතන ඔයාලට පේනවා buttons දෙකක් තියෙනවා. එකක් තමයි instructions, අනිත් එක apply. ඉතින් මේ instructions කියන බටන් එක ක්ලික් කරාම ඔයාලට එනවා මේක සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් දීලා තියෙන උපදෙස් පත්‍රිකාවක්. ඉතින් ඒක තමයි මම මුලින්ම ඕපන් කරගෙන හිටියේ. අපි ඒක කතා කරලා ඊළඟට බලමු මේක apply කරන්න තියෙන කොයි විදිහටද කියන එක. හරි, මේ විදිහට තමයි මේකේ මාර්ගගතව අයදුම්පත් සම්පූර්ණ කිරීම සඳහා උපදෙස් කියලා තියෙන්නේ. ඉතින් මම මතක් කරා වගේ මේ සම්පූර්ණයෙන්ම මේ පාර අයදුම් පත්‍රය යොමු කරන්න තියෙන්නේ ඔන්ලයින් ක්‍රමයට. ඔයාලට අතින් කොළ පුරවන්න දෙයක් නැහැ මේ අවුරුද්දේ. ඉතින් මුලින්ම කියලා තියෙනවා මාර්ගගත ඔන්ලයින් විභාග අයදුම්පත ඉංග්‍රීසි කැපිටල් ලකුරින් පමණක් පිරිය යුතුයි කියන එක. තව විස්තර ටිකක් තියෙනවා. මෙතන දාලා තියෙන්නේ කෙටියෙන් ටිකක් සංක්ෂිප්තව විස්තර ටිකක්. ඉතින් මේවා විස්තර කරලා තියෙනවා පල්ලෙහා. අපි ගිහින් බලමු පල්ලෙහා තියෙන්නේ මොනවද කියලා. හරි, ඊළඟට අයදුම් පත්‍රය ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි සම්පූර්ණ කරන්න ඕනේ. ඊළඟට ඉතින් විභාග ගාස්තු ගෙවීමේදී අනුගමනය කරන්න ඕනේ ක්‍රම ගැන කියලා තියෙනවා. මෙතනදී ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් හෝ ඔන්ලයින් බැංකින් ඕනෑම විදිහකට ඔයාලට මේ ගෙවීම කරන්න පුළුවන්. ඉතින් විභාග ගාස්තුව විදිහට සඳහන් වෙන්නේ රුපියල් 600ක්. ඒක මේ වෙබ් පේජ් එකට ආවම මෙන්න මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 600ක් කියලා තියෙනවා. ඉතින් මේ තනතුරට අදාළව එන්ජින් ඩ්‍රයිවර් තනතුරට අදාළව විභාග ගාස්තු වෙන්නේ රුපියල් 600ක්.
එතකොට ඔයා ඔන්ලයින් මේ ආයුධම් පත්‍රය යොමු කරන වෙලාවේදී ඔයා මේ විභාග ගාස්තු වෙන රුපියල් 600 ගෙවීම සිද්ධ කරන්න ඕනේ මේ කියලා තියෙන ක්‍රම එකකින්. හරි ඊළඟට තව මෙන්න මෙතන තියෙන වැදගත් කාරණයක්. ඔයා මේ ආයුධම් පත්‍රය සම්පූර්ණ කරලා එයාලට යොමු කරාට පස්සේ ඔයාට මේක පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ආයුධම් පත්‍රය ඔයා සම්පූර්ණ කරපු ආයුධම් පත්‍රයේ කොපි එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒකේ print out එකක් අරගෙන ඔයාට ළඟ තියාගන්න කියන එක කියලා තියෙනවා. ඔයා print out ගන්න පිටපත තැපෑලෙන් ඒවීම අවශ්‍ය නොවේ කියන එක තියෙනවා. ඉතින් තැපෑලෙන් යවන්න කිසිම දෙයක් නැහැ. 2025 අවුරුද්දේ මේ දනතුරට ආයුධම් කරාජි සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමයට තමයි තියෙන්නේ. මෙතනදී මේ ඔයා ඔන්ලයින් යොමු කරන ආයුධම් පත්‍රයේ print out එකක් අරගෙන තියාගන්න කියන්නේ මේක ඔයාගේ රෙෆරන්ස් එකට. ඒ කියන්නේ ඔයාට මේක අවශ්‍ය වුණොත් කොයි වෙලේ හරි විභාග දෙපාර්තමේන්තුව යම්කිසි දෙයක් කතා කරන්න හෝ දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක මොකක් හරි දෙයක් ගැන කතා කරන්න සිද්ධ වුණොත් මේ තනතුරට අදාළව ඔයා ආයුධම් කරන එකේ ඉතින් අන්න ඒකෙදි ඔයාගේ අවශ්‍යතාවයට තමයි මෙන්න මේ මුද්‍රිත පිටපතක් නැත්නම් print out එකක් අරගෙන ළඟ තියාගන්න කියන එක කියලා දෙන්නේ. හරි ඊළඟට කියනවා මේ දැනට රාජ්‍ය සේවයේ නියුතු කෙනෙක් ඉන්නවා නම් ඒ ආයුධම් පතේ පිටපතක් තම පෞද්ගලික ලිපිනයට ඇතුළත් කිරීමට ආයතන ප්‍රධානියා වෙත බාර දෙන්න ඕනි කියලා. ඉතින් මේක අදාළ වෙන දැනට රාජ්‍ය සේවයේ ඉන්නවා නම් විතරයි කෙනෙක්. හරි ඊළඟට කියලා තියෙනවා මේ අසම්පූර්ණ හා සාවද්‍ය තොරතුරු සහිත මාර්ගගත ආයුධම්පත් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනවා කියලා. ඉතින් මේ තොරතුරු හරි විදිහටම පුරවන්න සිද්ධ වෙනවා ඔයාට. ඔයාගේ අතින් මොකක් හෝ වරදක් වෙලා තිබුණොත් ඔයා දාලා තියෙන රිසල්ට් උසස් පෙළ සාමාන්‍ය පෙළ වගේ ප්‍රතිඵල මේකේ දාන්න තියෙන. ඉතින් ඒවා ඔයා බොරු ඒවා දාලා තිබුණොත් හෝ ඔයා අතින් වැරදීමක් සිද්ධ වෙලා තිබ්බොත් එයාලා කිසිදු දැනුම් දීමක් කරන්නවත් නැතුව ඒ ආයුධම් පත්‍ර ප්‍රතික්ෂේප කරනවා කියලා තියෙනවා. හරි ඊළඟට මෙතන දීලා තියෙනවා තාක්ෂණික උපදෙස් කියලා. ඉතින් මේ වෙබ්සයිට් එකට ගිහින් කොයි විදිහටද ඇප්ලිකේෂන් එක හොයාගන්න කියන එක සහ එතනින් ඉස්සරහා දේවල් ටික කරන්නේ කොහොමද කියන එක තියෙනවා. ඉතින් මේ පද්ධතියට ප්‍රවේශ වීම කියන කොටස මම දැන් කතා කරලා ඉවරයි. මම කතා කරා ඔයාට කොහොමද මේ Department of Examination නැත්නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට එන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔන්ලයින් ඇප්ලිකේෂන් කියන එක හොයාගන්නේ කොයි විදිහටද කියන එක මම කතා කරා. ඊට පස්සේ මෙන්න මේකත් මම කතා කරා. මේ තියෙන බටන්ස් තුනෙන් apply for exams කියන එක ක්ලික් කරලා එතනට අවිල්ලා ඔයාට අදාළ විභාගය තෝරන්න ඕනේ කියලා. හරි ඉතින් මෙතන තියෙන මේ exams තියෙන ඒවා ටික මෙතනදී මේ දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් එක නම් දැක්කේ නෑ engine driver තනතුරට අදාළ එක. ඉතින් මම අර පෙන්නුව තැන ඒක තියෙනවා. හරි ඊළඟට කියලා තියෙනවා apply කියන තැන ඉඳන්. ඉතින් ඔයා මෙන්න මෙතන ඇවිල්ලා මෙන්න මෙතන රතු පාට බටන් එක තියෙන apply කියලා. ඉතින් ඔයා මේක ක්ලික් කරොත් ඔයා වෙනවා මෙන්න මේ විදිහේ තැනකට මේ login කියලා දාලා ඔයාගේ NIC එක mobile number එක සහ email එක අහනවා. ඉතින් අන්න ඒක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාගේ NIC එක එහෙම නැත්නම් ජාතික හැඳුනුම්පත් අංකය හරියටම දෙන්න ඕනේ. ඒ වගේමයි ඔයා දැනට පාවිච්චි කරන මොබයිල් නම්බර් එකක්, ෆෝන් නම්බර් එකක් මෙතෙන්ට හරියටම දෙන්න ඕනේ. සහ ඔයා පාවිච්චි කරන ඊමේල් එකක් මෙතෙන්ට හරියටම දෙන්න ඕනේ. ඉතින් මේ තුනම මෙතෙන්ට හරියටම දෙන එක වැදගත් වෙනවා. මොකද හේතුව මෙතනින් පස්සේ විභාග දෙපාර්තමේන්තුව විසින් ඔයාව සම්බන්ධ කරගන්නේ ඔයා මෙන්න මෙතන දාන ෆෝන් නම්බර් එක සහ මේ ඊමේල් ඇඩ්‍රස් එක හරහා. ඉතින් ඔයා මේවා වැරදියට දාලා තිබුණොත් ඒක මෙතනින් ඉස්සරහා වැඩ ටික කරගෙන යන්න ඔයාට ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා මේවා හරියටම බලලා හරි විදිහටම දාන්න. ෆෝන් නම්බර් එකත් හරියටම දාන්න. ඊමේල් එකේම ගොඩක් අයට ඊමේල්ස් වල මේ අකුරු වරදිනවා. ඉතින් ඒ විදිහට වරදින්න නැතුව අකුරු අඩු වෙන්නේ නැතුව හරියටම ඊමේල් එක දෙන්න කියන එක මතක් කරනවා. හරි ඉතින් ඊට පස්සේ NIC එක ෆෝන් නම්බර් එක ඊමේල් එක දුන්නාට පස්සේ ඔයාලට මෙතන පොඩි චෙක් බොක්ස් එකක් තියෙනවා. ඉතින් අන්න ඒ චෙක් බොක්ස් එක චෙක් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන පොඩි කැප්චා එකක් තියෙනවා. ඔයාලට එතනත් ටික් එක දාගෙන ඒකෙදි මොන හරි කරන්න දෙයක් කිව්වොත් අන්න ඒ දෙක කරගෙන මෙන්න මේ next කියන බටන් එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ next කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයා වෙනවා මෙන්න මේ විදිහේ page එකකට. ඉතින් මෙතනදි කියලා තියෙනවා verify OTP කියලා. ඉතින් ඔයා උඩදී දුන්න මොබයිල් නම්බර් එකට සහ ඊමේල් එකට මෙතනදී OTP නම්බර් එකක් එනවා. ඉතින් අන්නේ අංකය ආවට පස්සේ ඔයාට මෙන්න මෙතන මේ තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ ඒ අංකය ටයිප් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයා මේ ෆෝන් නම්බර් එක සහ ඊමේල් එක හරියට දුන්නද කියන එක ඔයාට තහවුරු කරගන්න පුළුවන්. මේ OTP එක ෆෝන් නම්බර් එකටයි ඊමේල් එකටයි දෙකටම එනවා. ඉතින් ඒකයි දෙකටම ආවද කියන එක බලලා ඔයාට තහවුරු කරගන්න පුළුවන්. ඔයා ෆෝන් නම්බර් එක සහ ඊමේල් එක හරියටම එතනදී දීලා දෙනවා කියන එක. ඉතින් ඒක ආවට පස්සේ ඔයාට පුළුවන් ඒ OTP එක මෙන්න මෙතනින් එන්ටර් කරගන්න. එන්ටර් කරගෙන සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. හරිය සබ්මිට් කරලා ඇතුළට ගියාට පස්සේ ඔයාට දෙනවා මේකේ ෆෝම් එක. ඉතින් ඔයාට මේ ටික ෆිල් කරන්න තමයි තියෙන්නේ ඊළඟට. මෙතන තියෙනවා language medium of examination. ඒ කියන්නේ ඔයා exam එකට තරඟ විභාගයට මුහුණ දෙන language එක මොකක්ද කියන එක. ඉතින් ඒක ඔයාට මෙතනින් select කරන්න පුළුවන්. ඊට පස්සේ අහනවා ඔයා exam එකට නැත්නම් තරඟ විභාගයට වෙණී සිටින්න කැමති town එක මොකක්ද කියන. ඉතින් ඒකේ first preference සහ second preference කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම ඔයාට කැමතිම ඔයාට ළඟම තැන දාන්න පුළුවන්. දෙවෙනියට දාන්න පුළුවන්. ඔයාට ඊළඟට කොයි වගේ තැනකද ඒ කියන්නේ පළවෙනි තැන ඔයාට ඉන්න බැරි වුණොත් එතන ඉඩ මදි වුණොත් වගේ අවස්ථාවකදී ඔයාව සයින් කරන්න ඕනේ දෙවෙනි තැන කොතනද කියන එකත් ඔයාට දෙන්න පුළුවන්. ඒ විදිහට ඔයාට තැන් දෙකක් සිලෙක්ට් කරන්න පුළුවන් මෙතනදී. ඊළඟට සිටිසන්ෂිප් එක අහනවා. ඉතින් ඒකත් ඔයාට මේ තියෙන වගේ තෝරලා දෙන්න පුළුවන්.
ඊට පස්සේ personal information කියලා කොටසකට ඔයා වෙනවා. ඉතින් ඒකෙදි මුලින්ම කියලා තියෙනවා last name with initials. ඉතින් මුල් ලකුණු සමග නම කිය තමයි මේක කියන්නේ. එතකොට මෙතන එක්සාම්පල් එකක් විදිහට දීලා තියෙනවා මේ හේරත් AMN කියලා. ඉතින් ඒ විදිහට ඔයා මේක මෙතනදී නම දෙන්න ඕනේ. ඉතින් last name එක මුලින්ම සහ ඊළඟට මුල් ලකුණු ටික විදිහට තමයි මෙතන නම දාන්න තියෙන්නේ. හරි ඊළඟට අහලා තියෙනවා සම්පූර්ණ නම. ඉතින් එතනදී මේ මුල් ලකුණු දිග ඇරලා සම්පූර්ණම නම ඔයා මේ විදිහට ටයිප් කරන්න ඕනේ. ඔක්කොම සම්පූර්ණ ඉංග්‍රීසි කැපිටල් ලකුණු වලින්. හරි ඊළඟට permanent address එක ඔයාගේ ස්ථිර ලිපිනය මේ විදිහට ටයිප් කරන්න ඕනේ කැපිටල් ලකුණු වලින්. ඊළඟට ඔයාගේ gender එක ඉතින් male ද female ද කියන එක තෝරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ethnicity එක අහනවා. ඒකත් මේ විදිහට ඔයාලට select කරන්න පුළුවන්. එතනින් පස්සේ ග්‍රාම නිලධාරී කොට්ටාශය ඒ වගේ දේ විස්තර ටිකක් අහලා තියෙනවා. ඉතින් ඊට පස්සේ date of birth ඔයාගේ උපන්දිනය අහලා තියෙනවා. ඊළඟට 2025 3/28 වෙනිදාට ඔයාගේ වයස කීයද කියන එක අහලා තියෙනවා. ඉතින් ඒ වයස ඔයා මෙන්න මේ දීලා තියෙන විදිහට දෙන්න ඕනේ. අවුරුදු මාස සහ දින වශයෙන් මේ විදිහට හරියටම ඔයා වයස දෙන්න ඕනේ. හරි ඒ ටික දීලා ආවට පස්සේ ඔයාට එනවා educational professional qualification කියලා. ඉතින් මෙතනදී ඔයා දෙන්න ඕනේ ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් මුලින්ම අහන්නේ O level examination එක. එන කියන්නේ අපොස සාමාන්‍ය පෙළ. ඉතින් අපොස සාමාන්‍ය පෙළ ඔයාට මේ විදිහට අවුරුද්ද මොකද්ද, index number එක මොකද්ද, subject එක මොකද්ද සහ ඒකට ඒ subjects වල result එක මොකද්ද කියන එක මේ විදිහට දෙන්න පුළුවන්. ඉතින් ඒක දුන්නාට පස්සේ ඊළඟට ඔයාලට තියෙන්නේ මේ A level examination නැත්නම් අපොස උසස් පෙළ. ඉතින් ඒකත් මේ විදිහට අවුරුද්ද, index number එක, subject එක සහ grade එක විදිහට ඔයාලට මේ විදිහට පුරවන්න තියෙන්නේ මේක. ඉතින් මතක් කරනවා මේ O level A level exam result වගේ දේවල් හරියටම දාන්න. ඉතින් මේ වගේ බොරු දාන්න එපා සහ වැරදියට දාන්න එපා. මොකද මේ ආයුධම් පත්‍රය යන්නේ විභාග දෙපාර්තමේන්තුවට. ඉතින් එයාලට පුළුවන් ඔයාගේ මේ ඉන්ඩෙක්ස් නම්බර් එක අරගෙන මේ ඔයා දාලා තියෙන රිසල්ට් හරිද නැද්ද කියන එක වෙරිෆයි කරගන්න, ඒක තහවුරු කරගන්න එයාලට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා හරියටම බලලා හරිය විදිහටම දෙන්න. මොකද ඔයා මෙතනදී ඔයා හිතන්නේ නැතුව උනත් ඔයා ඉතින් අතපසු වීමක් කළා මෙතන මේ වගේ වැරදීමක් වෙලා තිබුණොත් එයාලා ඔයාගේ ආයුධම් පත්‍රය ඔයාලට දැනුම් දෙන්නේ නැතුවම ප්‍රතික්ෂේප කළා දානවා. හරි ඊළඟට ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එහෙම නැත්නම් වෘත්තීය සුදුසුකම් ගැන දෙන්න පුළුවන්. ඉතින් එතනදී ඔයාලට තියෙන වෘත්තීය සුදුසුකම මොකක්ද කියන එක මම මෙතනදී දාන්න පුළුවන්. ඒකේ කෝස් එකේ නම සහ ඒක සම්පූර්ණ කරපු අවුරුද්ද තමයි මෙතන දාන්න තියෙන්නේ. ඒ ටික සඳහන් කරලා ආවට පස්සේ මේ අද කියන එක යටතේ ඔයාලට තියෙනවා have you been convicted by court. ඉතින් ඔයාලට නඩු වගේ දේවල් තියෙනවද කියන එක තමයි මෙතනදී අහන්නේ. මොන දෙයක් නැත්නම් ඔයාලට no කියන එක දෙන්න පුළුවන්. ඔයා මෙතන yes තියෙන දුන්නොත් ඒ කියන්නේ මේ විදිහ මොනවා හරි දෙයක් තියෙනවා නම් අධිකරණය සම්බන්ධ දෙයක් ඔයාලට මෙන්න මේ පල්ලෙහා තියෙන කොටුවේදී මේ සම්බන්ධයෙන් details අපයන්න වෙනවා මෙයාලට. හරි ඊළඟට පොඩි ඩික්ලරේෂන් එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක කියවලා ඔගේ සම්පූර්ණ නම් මෙතෙන්ට දීලා දිනය දෙන්න. ඉතින් මේ ටික කියවලා බලන්න පුළුවන් ඔයාලට. ඒක කරන වෙලාවට කියුවත් නැතත් ඔයාලා මෙතෙන්ට ඔයාලගේ සම්පූර්ණ නම සිග්නේචර් එක විදිහට ටයිප් කරලා දිනේ දාන්න ඕනේ. ඔයාලා මේක සබ්මිට් කරන. හරි ඉතින් ඒ ටික කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බටන්ස් දෙකක් ලැබෙනවා. ඉතින් save කියලා බටන් එකක් තියෙනවා සහ submit this application කියලා බටන් එකක් තියෙනවා අන්තිමට. ඉතින් මේ ආයුධම් පත්‍රය ඔයා එකපාරම අරගෙන ඔක්කොම ටික සම්පූර්ණ කරලා එකපාරම යොමු කරන්න ඕනේ, සබ්මිට් කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඔයාලට මේකේ කොටසක් මුලින් පුරවලා මෙන්න මේ save කියන බටන් එක ක්ලික් කරලා ඔයා ඒ වෙනකම් පුරවපු කොටස save කරලා තියාගන්න පුළුවන්කම තියෙනවා. ඔයා සම්පූර්ණ ආයුධම් පත්‍රය පිරෙව්වේ නැත්නම් සහ ආයුධම් පත්‍රය පුරවලා ඒකේ දාපු විස්තර හරිද කියන එක ආයෙ පාරක් බලලා තහවුරු කරගත්තේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ save කියන බටන් එක ක්ලික් කරලා ඔයා දැනට පුරවලා තියෙන දේවල් ටික save කරලා තියන්න. ඉතින් ඒක ඔයාලට පස්සේ ආයෙත් ඇවිල්ලා ඊටු ටික කන්ටිනියු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා ඔක්කොම ටික හරිනම් ඔක්කොම විස්තර ටික හරිනම් ඔයා ඒවා ආයෙත් බලලා තහවුරු කරගෙන ඔයා දැන් මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න නැත්නම් එයාලට යොමු කරන්න ලෑස්ති නම් ඔයාලට පුළුවන් මෙන්න මේ submit this application කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් මේක ක්ලික් කරපුවාම ඔයාගේ ආයුධම් පත්‍රය විභාග දෙපාර්තමේන්තුව වෙත යනවා. ඒ ගියාට පස්සේ ඔයාට ඒකේ තියෙන කිසිම දෙයක් ආයෙ වෙනස් කිරීමේ හැකියාවක් හෝ මේක රිවර්ස් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයා හරි විදිහටම මේ ආයුධම් පත්‍රය පුරවලාද තියෙන්නේ. ඒකේ තියෙන තොරතුරු ඔක්කොම හරිද කියන එක හරියටම බලලා මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඔයා බාගෙට නම් මේ ඇප්ලිකේෂන් එක පුරවලා තියෙන්නේ. ඔව් ඔයාට ආයෙ පාරක් ඒ දාපු ටික බලලා තහවුරු කරගන්න ඕනේ නම් ඔක්කොම හරිද කියලා ඔයාට පුළුවන් මේ save කියන බටන් එක දැනට ක්ලික් කරලා තියලා ඊට පස්සේ ඇවිල්ලා ඔයාට පස්සේ වෙන වෙලාවක ඇවිල්ලා ඒ තොරතුරු ටික ආයෙත් බලලා පස්සේ සබ්මිට් කරන්න. ඒ නිසා ඒ කාරණය හොඳට මතක තියාගන්න. මේ බටන්ස් දෙකෙන් වෙන්නේ ඔන්න ඔය කියපු කාරණා දෙක. හරි ඊළඟට ඔයා submit this application කියන බටන් එක ක්ලික් කරොත් මෙන්න මේ විදිහට ඔයා ඇතුළත් කරපු සියලුම තොරතුරු ආයෙත් පොඩි summary එකක් විදිහට පෙන්නනවා. ඉතින් මෙතනදිත් ඔයාට බලන්න පුළුවන් ඔක්කොම දේවල් ටික හරිද කියලා. ඉතින් මෙතනදි බලද්දි මොකක් හෝ වැරද්දක් තිබුණොත් ඔයාට පුළුවන් මේක බෑක් වෙලා ගිහින් මේක අන්තිමට කන්ෆර්ම් කරන්න නැතුව මේක බෑක් වෙලා ගිහින් ආයෙත් පාරක් ඒ තොරතුරු හරි ගස්සන්න. මේ විදිහට ඔක්කොම කරාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මේ ප්‍රිවිව් එකට යටින් බටන් එකක් තියෙනවා, පොඩි චෙක් බොක්ස් එකක් තියෙනවා සහ මේ චෙක් බොක්ස් එක දාලා ඔයා කියන්නේ මේ ෆෝම් එක ඔයා ඇතුළත් කරපු කාරණා ඔක්කොම සම්පූර්ණයි, ඒවා හරි සහ ඇකියුරේට් කියන එක. ඉතින් ඒක දාලා ඔයාට පුළුවන් මේ proceed කියන බටන් එක ක්ලික් කරන්න. ඒ proceed කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයා වෙනවා මෙන්න මේ විදිහේ payment verification කියලා
මේ පේජ් එකට. ඉතින් මෙතනදී පෙන්නනවා. ඉතින් මේ ස්ක්‍රීන්ෂොට් එකේ දාලා තියෙන වෙන තනතුරක් වෙනුවෙන් ඉතින් ඒ හින්දා තමයි මේකේ ෆී එක රුපියල් 1200ක් විදියට පෙන්නන්නේ. ඉතින් ඔයා එන්ජින් ඩ්‍රයිවර් තනතුර හරහා ආයුධම් කරන්න යද්දි මෙතන පෙන්නන්නේ රුපියල් 600ක් විදියට තමයි ගාස්තුව. ඉතින් ඒක ඒ විදියට පෙන්වුවාට පස්සේ ඔයාලට පුළුවන් මේ proceed to payments කියන එක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාට පස්සේ එන එක අපි බලමු. මේ විදියට proceed to payment කියන එක ක්ලික් කරාම ඔයාලට මුලින්ම එනවා payment method එක තෝරන්න. ඉතින් මෙතනදී ඔයා credit card එකක් හෝ debit card එකක් මාර්ගයෙන් නම් මේ payment එක කරන්න ඔයාලට පුළුවන් මෙන්න මේ පළවෙනි option එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් pay with BOC කියන option එකට යනවා නම් ඔයාලට පුළුවන් මේ option එක select කරන්න. ඉතින් මේ දෙකෙන් එකක් තෝරලා proceed කියන එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. හරි, ඉතින් මේකේ මුලින්ම දාලා තියෙනවා credit card එකක් හෝ debit card එකක් භාවිතයෙන් මේ මුදල payment එක කරනවා කියලා හිතලා ඒකට ගැලපෙන screenshot එක. ඉතින් මේකේ මුලින්ම card number එක ඔයාලට දාන්න තියෙනවා. ඊට පස්සේ expire month එක, expire year එක දාන්න පුළුවන්. ඊළඟට card holder name එක ඔයාගේ බැංකුවේ තියෙන විදිහට ඔයාගේ නම දාන්න පුළුවන්. ඊළඟට මේ security code එක කියන්නේ ඔයාගේ debit card එක හෝ credit card එක පිටිපස්සේ තියෙන ඉලක්කම් 3ක අංකය. ඉතින් ඒක මෙතෙන්ට දෙන්න පුළුවන්. එතකොට ඔයාලට මෙතන total එක පෙන්නනවා. ඉතින් මෙතන කියලා තියෙනවා ඔයා මේ card එකකින් මේ විදිහට payment එක කරනවා නම් අමතරව ඒ කියන්නේ රුපියල් 600යි වගේ විභාග ගාස්තුව ඒ රුපියල් 600ට අමතරව තවත් 100ට 1.75 ප්‍රමාණයක සර්විස් charge එකක් මෙයාලා add කරනවා කියන එක. ඉතින් ඒකත් එක්ක මෙතන ඔයාලට total එක කීයද කියන එක බලා ගන්න පුළුවන්. ඒක බැලුවට පස්සේ ඔයාලට පුළුවන් මේ pay now කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ payment එක කරගන්න. හරි, ඉතින් ඊට පස්සේ ඔයා card එක නැතුව අර pay with BOC කියන එක select කරොත් ඔයාලට මෙන්න මේ විදිහේ reference number එකක් තමයි ලැබෙන්නේ. ඔයා වෙන්න මෙන්න මේ වගේ screen එකකට. ඉතින් මේ වගේ reference number එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඉතින් මේ reference number එක අරගෙන ඔයාලට පුළුවන් ලංකා බැංකුව හරහා මේකට ලංකා බැංකුව හෝ වෙනත් බැංකුවක් හරහා ලංකා බැංකුවේ account එකකට මෙන්න මේ payment එක කරන්න. ඉතින් මෙතනදී කියලා තියෙනවා මේ pay with BOC කියන සේවාව ඔයා විදිහට පාවිච්චි කරනවා රුපියල් 20ක අමතර service charge එකක් ඔයාගෙන් අය කරගන්නවා කියන එක. ඉතින් ඊට පස්සේ මේ reference number එක හරහා තමයි ඔයාලට වැඩ කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මේ හරහා ඔයා ගියොත් ඊළඟට මෙතන තියෙන home කියලා බටන් එකක්. ඉතින් මේකෙදි ඔයාව ඉන්නේ මෙන්න මේ කියන ස්ක්‍රීන් එකට. ඉතින් මේ continue after payment කියලා තියෙන්නේ. අන්න ඒකට මෙතන මේ continue after payment කියන කොටට ක්ලික් කරන්න පුළුවන්. ඔයා මේ pay with BOC කියන එකට නම් ආවේ. එතකොට මෙන්න මෙතන තියෙනවා reference number එක. ඒ reference number එක මෙන්න මෙතෙන්ට ඔයාට දෙන්න තමයි තියෙන්නේ. මෙතෙන්ට ඒක දීලා proceed කරාට පස්සේ එයාලා මේ payment එක තහවුරු කරගන්නවා. හරි, ඉතින් ඒක මෙන්න මේ විදිහට කියලා තියෙනවා. හරි, ඉතින් මේ ක්‍රම මොකකින් හරි ඔයා මුදල් ගෙවුවට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට invoice එක දකින්න ලැබෙනවා. මෙතන මේ invoice කියලා තියෙන invoice එක. ඉතින් මේක ඔයාට proceed කරන්න කලින් මෙන්න මෙතන පොඩි මේ printer එකක් එක්ක icon එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක click කරලා ඔයාට පුළුවන් මේ invoice එක download කරලා තියාගන්න ඔයා ළඟ. ඊට පස්සේ ඒක ඒ විදිහට download කරලා තියාගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ proceed කියන button එක click කරන්න. හරි, ඒක click කරාට පස්සේ ඔයා මෙන්න මේ විදිහට එනවා. මේකේ මුලින්ම ඔයාගේ මොකක්ද අයදුම් කරලා තියෙන exam එක කියන එක තියෙනවා. ඊට පස්සේ ඔයාගේ නම සහ NIC එක තියෙනවා. ඒ වගේම ඔයා payment එක කරපු මුදල කීයද කියන එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන check boxes දෙකක් තියෙනවා. ඉතින් ඔයාට මේ දෙකම check box දෙකම tick කරන්න පුළුවන්. ඒ tick කරලා complete and submit කියන බටන් එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. මේ ක්ලික් කරාම ඔයාගේ payment එක තහවුරු කරගෙන ඔයාගේ application එක යොමු වෙනවා විභාග දෙපාර්තමේන්තුව වෙත. ඒ වගේමයි ඊට පස්සේ මෙන්න මේ විදිහේ ස්ක්‍රීන් එකකට තමයි ඔයා වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාට ලැබෙනවා reference number එකක්. මේ reference number එකත් අරගෙන තියාගන්න. ඔයාගේ විභාග ප්‍රතිඵල ගැන හෝ මොකක් හෝ දෙයක් ගැන විභාග දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරන්න ඕන නම් ඔයාට මෙන්න මේ reference number එක ඕනේ වෙනවා. ඒ වගේමයි මෙන්න මෙතන බටන් එකක් ඔයාලට පේනවා download my application කියලා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන් මේ ඔයා පුරවපු ඇප්ලිකේෂන් එක ඔයාලා විභාග දෙපාර්තමේන්තුවට යවපු ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි අර මුලදිම කියලා තිබ්බේ print out එකක් අරගෙන ඔයාලා ළඟ තියාගන්න කියන එක. ඉතින් ඒකත් මෙතනින් අරගෙන තියාගන්න පුළුවන්. ඒ වගේමයි මේ reference number එකත් ඔයාලා ළඟ තියාගන්න මේකේ screenshot එකක් ගහගෙන. හරි, ඉතින් ඊට පස්සේ කියලා තියෙන එක තමයි ඔයා මේ විදිහට අයදුම් පත්‍රය යොමු කරාට පස්සේ මේ අයදුම්පත් බාර ගැනීමේ දිනය අවසන් වුණාට පස්සේ කියන්නේ 2025 මාර්තු 28 රාත්‍රී 9 පහ වුණාට පස්සේ ඔයාට SMS එකක් එනවා ඔයාගේ අයදුම් පත්‍රය එයාලට ලැබුණ කියන කාරණේ සඳහන් කරලා. ඉතින් ඒකත් ආවද කියනකොට ඔයාලට බලන්න පුළුවන් මේ ඔක්කොම ටික කරාට පස්සේ. හරි, ඉතින් මේ විදිහට තමයි මේ මාර්ගගතව අයදුම් පත්‍ර නැත්නම් ඔන්ලයින් විදිහට අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්න මේ උපදෙස් කියන මේ උපදෙස් පත්‍රිකාව දීලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේකේ වැදගත් වෙන කාරණා හැම එකක්ම මම කතා කරා කියන එක. මම මුලින්ම කතා කරා ඔයාලට කොයි විදිහටද විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහින් මේ ඇප්ලිකේෂන් එක හොයාගන්න කියන එක සහ මේ අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්න දීලා තියෙන උපදෙස් මාලාව සම්පූර්ණයෙන්ම මේකේ තියෙන ඔක්කොම වැදගත් කාරණා ටික මම කතා කරා. ඉතින් ඔයාලට 2025 මාර්තු 28 වෙනිදා රාත්‍රී 9 වෙනකම් කාලය තියෙනවා මේ තනතුර වෙනුවෙන් අයදුම් කරන්න. මේ විදිහටම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වැදගත් වෙන කාරණා ගොඩක් Rail of World YouTube channel එකෙන් කතා කරනවා. ඉතින් එහෙනම් වීඩියෝ එකට like එකක් දාලා YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ විදිහටම තවත් වැදගත් වෙන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු.